여러분 안녕하세요. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ 10වෙනි පාඩමේන කොරියන් වචන මොනවද? ඒක කොහොමද උච්චාරණය කරන්න කියලා. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. තාමත් හංගල් කොරියන් ඇකඩමි YouTube channel එකත් එක්ක එකතු වෙලා නැත්නම් දිගටම එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. Hangul Academy, inspiring your future. ඉතින් අපිට 10වෙනි පාඩම ගැන කතා කරනකොට මුලින්ම බලන්න ඕනේ අපි මේ පාඩමේ නම මොකක්ද කියලා. එතකොට මේ පාඩමේ නමත් එක්ක තමයි අපිට ඉගෙන ගන්න තියෙන වචන මොනවද කියලා අපිට තීරණය කරන්න පුළුවන්. එතකොට මෙතන තියෙනවා මුල්කොන් කුයිප් කියලා. එතකොට අපි බලමු මේ වචනයට තේරුම මොකක්ද කියලා. මුල්කොන් කියලා කියනවා අපි ද්‍රව්‍ය වලට. මේකට අපිට සමාන වචනයක් විදිහට මෙන්න මේ got කියන එක දෙන්න පුළුවන්. මුල්කොන් got. මුල්කොන් කියලා කියන්නේ මොනවා හරි දෙයක්, මොනවා හරි ද්‍රව්‍යයක්. මුල්කොන්. got කියලා කියන්නේ මොනවා හරි දෙයක්, ද්‍රව්‍යයක් කියන තේරුම. අපි අර කතා කරේ ඊගොත්, කගොත්, චොගොත්, මේ දෙය, ඔය දෙය, අර දෙය. ඊට පස්සේ මේකත් එක්කම අපි අර ගත්තම චංසෝ අනිත් got කියන එක අපිට දෙන්න පුළුවන් සමාන වචනයක් විදිහට චංසෝ කියන එකට. මේවා අපි කලින් කතා කරලා තියෙනවා අපේ වීඩියෝස් වල. එතකොට මෙතන කතා කරනවා මුල්කොන් කුයිප් කියලා. ඊට පස්සේ කුයිප් හදා මේක ක්‍රියාපදයක් විදිහට ගත්තොත් එහෙම කුයිප් හදා. කුයිප් හදා කියලා කියන්නේ මිලදී ගන්නවා කියන තේරුම. කුයිප් හදා මිලදී ගන්නවා. එමනම් මේ පාඩමේ අපිට කතා කරන්න තියෙන්නේ ද්‍රව්‍ය මිලදී ගැනීම. එහෙම නැත්නම් shopping ගැන. මේකටත් අපිට කොරියන් වලින් වචනයක් දෙන්න පුළුවන් shopping හදා. shopping හදා. shopping හදා කියලා කියනවා shopping කරනම නැත්නම් සාප්පු සවාරි යනවා. එහෙනම් අපි බලමු මේ 10වෙනි පාඩමේ අපිට මුල්කොන් කුයිප් යටතේ කතා කරන්න තියෙන ඉගෙන ගන්න තියෙන වචන මොනවද කියලා. හරි. පළවෙනි වචන කොටස අපිට තියෙනවා සන්දේ පන්රම් ඔපි අපි යටතේ බලමු පළවෙනි වචනය කදා. කදා. කදා කියලා කියන්නේ විශාලයි. කදා. චක්තා. 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 පොඩි පුංචි කියන තේරුම. ඊළඟට තියෙනවා ෂින්ෂින් හදා. ෂින්ෂින් හදා. ෂින්ෂින් හදා. කියන්නේ නැවුම් කියන තේරුම. ඊළඟට සංහදා. සංහදා. එතකොට ඒකේ පන්දේ මල්ලකෙම නැත්නම් විරුද්ධ පැත්ත ගත්තොත් එහෙම ෂින්ෂින් හදා කියලා කියනවා අපි නැවුම් ප්‍රෙෂ් කියන තේරුම. එතකොට ෂින්ෂින් හදා කිව්වොත් එහෙම ඒක පරණයි එහෙම නැත්නම් ඒකේ මොන හරි මේ පැල්ලම් තියෙන කියන්නේ දැන් මොන හරි මේව එකක් ගත්තොත් එහෙම අපි එළවලුවක් හරි පළතුරක් හරි එම ගත්තොත් ඒක ඩැමේජ් වෙලා තියෙන්නේ. කන්න බෑ, පරිභෝජනයට ගන්න බෑ. අන්න ඒ වගේ ෂින්ෂින් හදා කියලා කියන අපි ප්‍රෙෂ් කියන එක සංහදා කියලා කියනවා අපි ඒ වගේ තේරුමක්. ඒකේ අනිත් පැත්ත එක නැවුම් නැහැ කියන තේරුම. ඊළඟ වචනය මන්තා. මන්ත කියලා කියන්නේ ගොඩාක්. මාදායෝ සරාමී මාදායෝ. මන්තා. මන්තා. මන්තා ගොඩායි. ඊළඟට චොක්තා. චොක්තා පොඩ්ඩයි කියන තේරුම. මේක මන්තා ගොඩයි, චොක්තා කියලා කියන්නේ පොඩ්ඩයි. දැන් ඔයාලට මෙන්න මේ දෙකත් පැටලෙන්න පුළුවන්. කදා කියලා කියන්නේ විශාලයි කියන තේරුම, චක්තා කියලා කියන පුංචි පොඩි කියන තේරුම. මෙතන කියන්නේ මොනවා හරි දේවල් මුල්කොන් ගන්න පුළුවන් අපිට. මොනවා හරි මුල්කොන් ගොඩාක් තියෙනවා. නැත්නම් අපිට ෆයිල් එකක් ගන්න පුළුවන් පළතුරක්. මානාය ගොඩාක් තියෙනවා. පොඩ්ඩක් තියෙනවා. චොක්තා. චොක්තා කියලා කියන්නේ චුට්ටයි කියන තේරුම. ඊළඟට සදා. සදා. සදා ලාභයි. සදා ලාභයි. ඒකේ පන්දේ මල්ලේ එක විරුද්ධ පදේ ගත්තොත් එහෙම පිස්සදා. පිස්සදා. පිස්සදා මිල අධිකයි. කාප්‍යොප්තා. කාප්‍යොප්තා. කාප්‍යොප්තා සැහැල්ලුයි. මුගොප්තා. මුගොප්තා. මුගොප්තා බරයි. කිල්දා. කිල්දා. කිල්ද කියලා කියන්නේ දිගයි. මොනවා හරි අපිට ගත්තොත් එහෙම පජි එකක් ගන්න පුළුවන්. කිරෝයෝ. කින් පජි දිග කලිසම. මොරිගා කිරෝයෝ කොණ්ඩේ දිගයි. මොරිගා කිරෝයෝ කොණ්ඩේ දිගයි. ඊළඟට ඒකේ පන්දේ මල් එක අපිට තියෙනවා
කන්දේ මල් එක චල්තා. චල්තා. අපි කියනවා චල්බන් පජේ. ඕනෝම චල්බායෝ ගොඩක් කොටයි. චල්තා. කිල්දා දිගයි. ඊට පස්සේ අපිට මෙතනත් වචන කීපයක් තියෙනවා. ක්වායිල්. ක්වායිල් කියලා කියනවා පළතුරු වලට. සුබක්. සුබක්. කොමඩු. තල්ගී. 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 ස්ට්‍රෝබෙරි. ඔරෙන්ජි. ඔරෙන්ජි. ඔරෙන්ජ්. නැත්නම් දොඩම්. සංචා. 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 පෙට්ටිය. චල්. චල්. හොඳින් හොඳයි කියන තුන් චල් ත්‍රෝපෝසෙයෝ හොඳින් නැහුම්කන් දෙන්න. චල් කියලා කියනවා හොඳින් ත්‍රෝපෝසෙයෝ. තිත්තා කියලා කියන ඇහුම්කන් දෙනවා ත්‍රෝපෝසෙයෝ. ඇහුම්කන් දීලා බලන්න. චල් හොඳින් නැත්නම් හොඳයි. වොන්. වොන්. වොන් කියලා කියන්නේ කොරියාවේ නම් මුදල් ඒකකය. ලංකාවේ නම් අපි රුපියල් කියන එක රුපී කියලා තමයි සාමාන්‍යයෙන් අපි කියද්දී කියන්නේ රුපී. ඉරොක්කේ වොන් කියලා කියන්නේ කොරියාවේ මුදල් ඒකකය. හරි. එහෙනම් අපිට පළවෙනි වචන කොටස ඔය ටික තමයි කතා කරන්න තියෙන්නේ. අපි එහෙමනම් බලමු දෙවෙනි වචන සෙට් එකේ අපිට මොනවද කතා කරන්න තියෙන්නේ කියලා. හරි. අපිට දෙවෙනි වචන සෙට් එකේ කතා කරන්න තියෙනවා පාපේ නාත් මුල්පුම් කුමේ පන්රන් නොපි. අපිට මෙතන කතා කරන්න තියෙන්නේ සල්ලි ගැන. ජීපුවේ ඊට පස්සේ තොන්චොන් කියන්නේ අපිට කාසි ගැන කතා කරන්න තියෙන අපි ඔක්කොම සල්ලි වලට කියනවා තොන් කියලා. තොන් කියලා කියන්නේ සල්ලි වලට. එතකොට පෙක් චොන් මන් වදනෝ පෙක් කියලා කියන්නේ 100ට. චොන් කියලා කියන්නේ 1000. 10,000 වෙනකොට මන්. පෙක් චොන් මන් ඊළඟට ෂිම්මන් ඊළඟට පෙක් මන් ඊළඟට චොන් මන් ඊළඟට ඔක්. එහෙනම් මේ හරිය බලන්න යන්කම් අපි සල්ලි වලට කෑෂ් වලට අපි කියනවා යන්කම් කියලා. ඊළඟට තියෙනවා ශිනියොන් කාදු. ශිනියොන් කාදු. ශිනියොන් කාදු ක්‍රෙඩිට් කාඩ් එක. ඊළඟට සම්පුම් කොම්. සම්පුම් කොම්. සම්පුම් කොම්. ඒ කියන්නේ අපි අර මේ මොනවා හරි වවුචර් එකක් එම නැත්නම් මොනවා හරි gift එකක් විදියට තෑගි වවුචර් එකක් දෙන්නේ. අන්න ඒකට කියන්න පුළුවන් අපිට සම්පුම් කොම් කියලා. ඊළඟට කප් ඒ වගේම කාක්‍යොක් මේ දෙකේම තේරුම අපි කියන්නේ මිල. කප් කාක්‍යොක් එක පිසත් මරියෝ සමාන වචනයක්. ඊළඟට කප්ස කක්තා කියන්නේ මිල චුට්ටක් අඩු කරනවා. කප්ස කක්තා. කක්තා අඩු කරනවට කියනවා මිල අඩු කරනවා. ඊට පස්සේ ක්වෙසන් හදා. ක්වෙසන් හදා කියන්නේ ක්වෙසන් හදා කියනවා ඒ වචනයෙන් අපිට වචන කීපයක් ගන්න පුළුවන්. අපි මේව බලමු. ක්වෙසන් හදා ඊළඟට අපිට කියන්න පුළුවන් ක්වෙසන්ගී කියලා කියනවා අපි ගණක යන්ත්‍රය නැත්නම් කැල්කියුලේටර් එකට. එහෙනම් ගණනය කරනවා කියන්න අපිට පුළුවන් ක්වෙසන් හදා කියලා කියන්න. ඊළඟට තියෙනවා නොක්තා. නොක්තා කියලා කියන්නේ ඇතුළට දානවා තබනවා කියන තේරුම නොක්තා. නමනවා නැත්නම් තබනවා කියන තේරුම. ඊළඟට පොජන් හදා සදා. පොජන් හදා කියලා කියන අපි ඇසුරුම් කරනවා පැක් කරනවට කියනවා. ඊට පස්සේ පක්කුදා ඊළඟට තියෙනවා කියෝහන් හදා. කියන්නේ මාරු කරනවා. පක්කුදා කියලා කියන්නේ මාරු කරනවා. කියෝහන් හදා මාරු කරනවා. ඊට පස්සේ මේ දෙක විශේෂයි. දැන් කියෝහන් හදා කියන එක සහ පක්කුදා කියන එක දැන් මම හිතනකො මෙහෙම උදාහරණයක් අපි මම සපත්තු දෙකක් ගන්නවා පෙකාචම් හරි shopping mall එකට හරි ගිහලා මම ෂිම්බල් දෙකක් ගන්නවා නැත්නම් කුදු දෙකක් ගන්නවා හරි කබන්න හරි මොනවා හරි දෙයක් මම මිලදී ගන්නවා. හැබැයි මම ගෙදර ගියාට පස්සේ ඒකේ සයිස් එක මට වැඩි හෝ මදි. එතකොට මම කරන්නේ ආයෙ ගිහිල්ලා මේ සපත්තු දෙකට තව මට ගාන සපත්තු දෙකක් මම ගන්නවා. ඒ සපත්තු දෙකට තව සපත්තු දෙකක් මම ගන්නවා. ඒකේ සයිස් එක මාරු කරලා. අන්න ඒකට කියන්න පුළුවන් අපිට මේ මාරු කරනවට පක්කුදා. එහෙම නැත්නම් කියෝහන් හදා කියලා අපිට කියන්න පුළුවන්. හැබැයි
අපි මෙහෙම කරනවනේ. දැන් හිතන්න මම මේ මාරු කරන්න සපත්තු දෙක මම මාරු කරන්න ගියා. හැබැයි මගේ සයිස් එකට මැච් වෙන සපත්තු දෙකක් නැහැ මම ගත්ත ෂොප් එකේ. එතකොට කරන්නේ අපිට රීෆන්ඩ් කරනවා. අපිට සල්ලි ආපහු දෙනවා. අන්න ඒකට කියනවා පල්පුල් හදා. පල්පුල් හදා කියලා කියන්න පුළුවන් අපිට. පල්පුල් හදා. එහෙනම් ඔන්න ඔය වචන ටික මේ ටිකේ කතා කරන්න තියෙන. ඊළඟට අපිට පල්ලෙහින් තියෙනවා පජි. පජි කියලා කියන්නේ කලිසමට. ඊළඟට තල්දා ෆෝල්ඩ් කරනවාට අපි කියනවා තල්දා. ඊළඟට ඔජිරොප්තා. ඊළඟට හම්කේ. හම්කේ කියලා කියන්නේ එකට කියන තේරුම. ඊට පස්සේ ශිම්බල් කියලා කියනවා අපි ශිම්බල් සෙරෙප්පු දෙකට ශිම්බල් කගේ කිව්වොත් එහෙම සෙරෙප්පු කඩේට අපිට කියන්න පුළුවන්. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් මෙතන තියෙනවා තත්තා. තත්තා කියලා කියන්නේ වහනවා කියන තේරුම. තත්තා වහනවා. එතකොට මේකේ අපිට පන්දේ මල් එක ගත්තොත් අරිනවා දොරක් නම් අරිනවා මොනවා හරි දෙයක් අපි අරිනවා කියන එකට කියනවා යොල්දා කියලා. යොල්දා. ඊට පස්සේ චොනී කබන් කියලා කියන්නේ කඩදාසි බෑග් එකට. චොනී කබන් කඩදාසි බෑග් එකට පේපර් බෑග් එකට අපි කියනවා. දැන් ඔන්න අපි කතා කරේ 10 වෙනි පාඩමේන කොරියන් වචන මොනවද ඒව කොහොමද උච්චාරණය කරන්න කියලා. එමනම් අපි ඊළඟ වීඩියෝ එකකින් කතා කරමු 11 වෙනි පාඩමේන වචන මොනවද ඒව කොහොමද උච්චාරණය කරන්න කියලා. ඉතින් එහෙමනම් දිගටම හංගල් කොරියන් ඇකඩමි YouTube channel එකට එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා.